මේ සීතල දෙසැම්බරය. නොවැම්බරේ උණුසුම නැති වෙන්නද ඕන් ඉතින් දැන් වහිනවා. ඒ අතරේ අපි පුංචි පැටවුන්ට පාසල් නිවාඩු සමයනේ. මටත් පුංචි විවේකයක් ලැබුණා. ඒ නිසාම දෝ ගෙදර වැඩ ටිකක් කරන්න පටන් ගත්තා. පුංචි උත්සාහයක් ගත්තොතින් ඔයාටත් පුළුවන් හරි ලස්සනට පිළිවෙලට ඔයාගේ නිවස පවත්වා ගන්න. තමන්ගේ අතේ තිබෙන මුදලින් ජීවත් වෙන්න ආස හිතෙන වටපිටාවක් නිර්මාණය කරගන්න වගේම තවත් අපූර්ව නිර්මාණ කීපයක් ඔයාට කියලා දෙන්නයි මගේ මේ සූදානම. ඉතින් වෙනද වගේම වීඩියෝව අවසන් වෙනකල් රැඳී ඉන්න කියලා හරි ආදරයෙන් මතක් කරනවා. පාන්දරම මම හරි ලස්සන දෙයක් දැක්කා. මේ කලතුරට ඔයා කියන නම මොනවද? මම අහලා තියෙන නම් චෙරි වර්ගයක් කියලා. අපි සාමාන්‍යයෙන් දකින ගොරකර ගෙඩි වලම පුංචි ස්වරූපයක් වගේ. ඇඹුල් රස, පැණි රස, තිත්ත රස කියන තුනම තියෙනවා. රතු පාටට බැබලි තියෙනවා දැක්කම ඉතින් කන්නේ නැතිව කොහොමද? මේකේ හරිය නම දන්නේ යාළුවෙක් ඉන්නව නම් මට කමෙන්ට් එකකින් කියලා දෙන්නකෝ. අපි මේකෙන් ගෙඩි ටිකක් කඩාගෙන යමු. අර දවසේ කරන්න තියෙන වැඩ ටික පටන් ගන්න. මුළු තැන්ගිය. එහෙම නැතිනම් කුස්සිය. අපි හැමෝම හරි ආස කරන තැනක්නේ. මට ඕනි කළා අපේ කුස්සිය ටිකක් වෙනස් කරන්න. මොකද අපි හැමෝගෙම නිවසක ප්‍රධාන තැනක් හිමි වෙන්නේ මුළු තැන්ගියට නිසා. මුලින්ම කියන්න ඕනි අපේ කිචන් එකේ ටයිල් එක සුදු පාටයි. කාලයක් තිස්සේ සේදුම් දීලා යොදන සේදුවක් ඒවයි පැල්ලම් නම් ගියේ නැහැ. ඉතින් ඒකට මට පුංචි විසඳුමක් ලැබුණා. මේ තියෙන්නේ බ්ලීචිං පවුඩර්. ළඟ තියෙන හાર્ඩ්වෙයාර් වලින් ඉතාම පහසු මුදලකට කිරලා ඔයාට අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ටිකක් සැර පවුඩර් එකක් නිසා අපි මේවා පාවිච්චි කරන්න ඕනේ රබර් ග්ලව්ස් දෙකක් දාගෙන. ඒ වැඩේ නම් ඉවරයි. අපි යමු තවත් පුංචි වැඩක් කරන්න. මගේ ළඟ කලින් ගෙනාවු මල් පෝච්චි 3ක් තියෙනවා. ගෙදර තැන් වල තියෙන මල් පෙළ 2-3කුත් කලවලා අපි මේ වගේ ඉඳමු. මට ඕනේ කිචන් එක ලස්සන කරන ඉන්ඩෝර් ප්ලාන්ට් කීපයක්. ඉතින් මම මේ පැල ටික මගේ ගාඩන් එකෙන්ම තෝරගත්තා. මේ පේන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වල වෙරයිටිස් ගොඩාක් තියෙනවා. ඒ වගේ ඔයා ආස කරන විදිහේ පැලයක් දෙකක් ගෙදර හිටව ගත්තොත් අපිට පැල ගොඩාරියක් එක පැලයකින් ලබා ගන්න පුළුවන්. මේ ටිකත් කුස්සියෙන් තියලා අපි මේකේ හැඩ බලමුකෝ. මොකද චූටි අඩුපාඩුවක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ. තව පැල 2-3කුත් ආව නම් පංකාදයි. මට හිතුණා මේ මාසේ ආදායමින් කොටසක් එකට වෙන් කරන්න. ඒ නිසා මල් පෝච්චි කිහිපයක් මම ඔන්ලයින් ඕඩර් කරන්න තීරණය කරා. ඒක පොඩ්ඩක් පස්සට තියලා අද දවල්ට කෑම ටිකකුත් උයලම ඉතුරු වැඩ ටික කරන්න මම හිතුවා.
මම කෑම උයලා ඉවර වුණාම අම්මයි තාත්තා ඉතුරු වටක් ටිකෙන් වටලප්පන් හැදුවා. මේක අපි පුංචි කාලේ ඉඳලා අපේ අම්මා අපිට කියලා දුන්න රස අතුරුපසක්. මේක සම්පූර්ණ වීඩියෝව නම් මට ගන්න බැරි වුණත් මේක ඔයාලට පෙන්වන්න ඕනි කියලා හිතුණා. ඕන් ඉතින් මේ දේවල් ඉවර වෙද්දී හොඳටම වහිනවා. ඕඩර් එකේ ප්ලාන්ස් ටිකක් ආවම ඉතුරු වැඩ ටික කරන්න මම හිතුවා. තවත් අලුත් දවසක සන්ධ්‍යාවක ඉතිරි වැඩ ටික කරන්නයි මේ සූදානම. දැන් තියෙන්නේ මේ ස්විච් බෝඩ් ටික ළඟ ලස්සන කරන්න. ස්විච් බෝඩ් ආර්ට් එකක් මීට කලින් මම ඔයාලට කියලා දීලා ඇති. කාලයක් එක දිගට පාවිච්චි කරාම ඉතින් ඕනම දෙයක් දුර්වර්ණ වෙනවනේ. මුලින්ම අපි මේ ස්විච් එකේ දුර්වර්ණ වුණ තැන් පිරිසිදු කරමු. ඊට පස්සේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් වෝල් එකේ සුදු පාට තින්ත ටිකක් ගාගනිමු. මෙතන විතරක් නෙමෙයි තව තැන් කිහිපයක් තියෙනවා පළුදු වෙච්ච කුණු තැවරිච්ච තැන්. ඒ ටිකෙත් අපි තින්ත ටිකක් ගාගනිමුකෝ. ඔනිතින් අද මම කරන්න ඉඳපු විශේෂම වැඩක් තමයි දැන් ඔයාලට පෙන්වන්න යන්නේ. චතුරි අපේක්ෂා YouTube නාලිකාව එක්ක ඉන්න අපේ ආදරණීයන් හැමෝම දන්නවා daily vlogs වගේම travel vlogs එකම painting එකක් හෝ අලුත් නිර්මාණයක් ඔයාලට කියලා දෙන්න මම උත්සාහ කරනවා කියලා. ඉතින් අද වීඩියෝවෙන් මගේ කිචන් එකේ තියෙන පරණ රයිස් කුකර් එකක් අලුත් වැඩියා කරන්නයි මේ සූදානම. ඔයාලට පේනවා ඇති මේ රයිස් කුකර් එකේ පිටට පේන කොටස අවලස්සන වෙලා තියෙනවා. ඒක මගේ අතින් අලුත්ම රයිස් කුකර් එකක් පිච්චුන නිසා තමයි එහෙම වුනේ. ඔන්න මේකට නම් ඉතින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙහිවල හොස්ටල් එකේ වටා ගෙතුන හරිම රසවත් කතාවක් තියෙනවා. ඉතින් මේ මොහොතේදී හරි ආදරයෙන් මතක් කරනවා හොස්ටල් ෆැමිලි එකේ මගේ ආදරණීය සහෝදරයන්ව. පුංචි දුවේ පුතේ යකඩ හෝ ඇලුමිනියම් වලින් හදපු භාණ්ඩ සඳහා වෙන්නුණු විශේෂිත ස්ප්‍රේ වර්ග වෙළඳසැල් වලින් අපිට මිලදී ගන්න පුළුවන්. ඒත් ඉතින් ඒ වගේ මිල අධික බව නිසා සහ ළඟපාතින් ඒ වගේ ස්ප්‍රේ වර්ග හොයන්න අපහසු බව නිසාත් මම මේකේ ආලේප කරන්නේ වෙනස්ම විදිහේ මාධ්‍ය කිහිපයක්. අපි බලමු ඒ මොනවද කියලා. මේකට මම යොදාගත්තේ රබර් පේන්ට් සහ ෆැබ්‍රික් කලර්ස් කියන මාධ්‍ය දෙක. ඔයාලට විශ්වාස කරන්න අමාරුයි නේද? මොකද මේ තින්ත දෙකම වතුරට වැටුණ ගමන් බොඳ වෙලා යන නිසා. ඒකට මම පුංචි ට්‍රික් එකක් පාවිච්චි කරනවා. මුලින්ම අපිට අවශ්‍ය කරන වර්ණ ප්‍රමාණය, එහෙම නැතිනම් වටේට කලර් කරන්න ඕන වර්ණ ටිකක් වැඩිපුර එක සැරේ හදා ගන්න ඕනේ. ඔයා තෝරගන්න වර්ණය තරමක් ලා වර්ණයක් නම් ඒක වඩාත් සුදුසුයි. ඒ වගේම ඔයාගේ කිචන් එකට ගැළපෙන වර්ණයක් වෙනව නම් ඒකත් ගොඩක් හොඳයි. ඉතින් අද මම තෝරගන්න යන්නේ කොළ සුදු සහ නිල් මිශ්‍රිත වර්ණයක්.
පින්සලෙන් විතරක් අඳින දන්නේ නැති අයට නම් පැන්සලෙන් දල සටහන ඉතාම සියුම්ව ඇඳගෙන මේක වර්ණ කරන්න පුළුවන්. අද මම මේකට අඳින්න යන්නේ ටියුලිප් වගේ මල් කිහිපයක්. ලා නිල්, ලා රෝස, ලා දම්, ලා කොළ වගේ වර්ණ කිහිපයක් තමයි මේකට මම යොදාගත්තේ. ඔනේ ඉතින් කලින් තිබුණ පෙනුම නම් අතුරුදහන් වෙලා නේද? මේක අපි කාලයක් පාවිච්චි කරන්න අවශ්‍ය නිසා මේකට උඩින් පොලිතින් වාර්නිෂ් ටිකක් ඝනට ආලේප කරන්න ඕනේ. එහෙම කරාම ඔයා වර්ණ කරපු වර්ණ තරමක් පාට වෙනස් වෙන්න පුළුවන්. අත්හදා බැලීමක් වුණාට මම හිතන් හිටපු දේ නම් සාර්ථක වුණා. අපි දැන් කිචන් එකේ තියලම බලමුකෝ මේකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. හරිම ලස්සන පෙනුමක් තියෙනවා. අලුත්ම රයිස් කුකර් එකක් ගෙනල්ලා වගේ. ඉතින් පුංචි උත්සාහයක් ගත්තත් ඔයාටත් පුළුවන් ඔයාගේ ගෙදර තියෙන පරණ බඩු අලුත් වැඩියා කරලා ගෙදරට ලස්සන පෙනුමක් එකතු කරගන්න. මෙතන උඩින් කුස්සියට ගැලපෙනවා කියලා හිතෙන මගේ පරණ ස්ටිල් ලයිෆ් පේන්ටින් එකකුත් තිබුණොත් හොඳයි වගේ. අපි ඒකත් එල්ලමුකෝ. ඉතින් වැඩ පටන් ගත්තා විතරයි හොඳටම වහිනවා. වැස්ස කියලා බැලුවේ නැහැ මේ වැඩේ ඉවර කරන්න ඕනේ නිසා. අපි දැන් බලමු මේ ටික කිචන් එකේ තියුවම ලස්සන කොහොමද කියලා. කලින්ටත් වඩා හරිම ලස්සනට පිළිවෙලට පේනවා. වැඩ කරන ආස හිතෙන පරිසරයක් දැන් තියෙනවා කියලායි මට නම් හිතෙන්නේ. හැබැයි මේ මට අවශ්‍ය උපරිමය නෙවෙයි. ඉතිරි දේවල් අපි හිමිහිට ගොඩනගා ගනිමු. තමන් ළඟ නැති දේවල් ගැන හිතා පසුතැවිලි වෙවි ඉන්නවට වඩා ළඟ තියෙන දේවල් ගැන හිතලා පටන් ගන්න පුරුදු වෙන්න. තමන් ඉන්න තැන සුරංගනා ලෝකයක් වගේ ලස්සන කරගන්න ඕනම කෙනෙකුට පුළුවන් කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් වීඩියෝව ගැන ඔයාට හිතෙන දේවල් ඕන් ඔය පහලින් කුරුටු ගන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාගේ කමෙන්ට්ස් වලින් මගේ ජීවිතයට ගොඩාක් වටින දේවල් මම එකතු කරගන්නවා. අදට නවතින්නම්. තවත් දවසක ලස්සන වීඩියෝවක් අරන් එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ආරක්ෂිතව ඉන්න.